ඉතින් කොහොමද ඔයාලට අද මම ගෙනලා තියෙන ක්ලාස්රූම් ද ලයිට් කියන ඇනිමේ සීරීස් එකේ සීසන් 1 එකේ 3 වෙනි එපිසෝඩ් එක. ඉතින් මුල් එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මගේ channel එකේ ඒ වීඩියෝත් ඇති ඒවත් ගිහින් බලලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අදම තියෙන දෙවෙනි එපිසෝඩ් එකේ තියෙනවා කියෝ මධ්‍යම වාර විභාගේ පාත්තලා මේ විද්‍යාවේ ලකුණුත් ඇවිල්ලා. පේන විදිහට ළමයි ඔක්කොම මේ විභාගේ පාස් වගේ. ඒ කියන්නේ කාටවත් අස් වෙන්න ඕනේ නැහැ. මේ වෙලාවේ ළමයි ඔක්කොම කුසිඩට ස්තුති කරනවා අපිට පේනවා. පොරිකිතා අයනකෝජිගෙන් මේ වෙලාව අහනවා අයනකෝජි ඔයා මොකද්ද කරේ? ඊළඟ සීන් එකේ අපිට පෙන්නන්නේ පරීක්ෂණයට දවස් 3කට කලින් වෙච්ච සිද්ධියක්. ඉතින් ඩී පන්ති සුදුයි සී පන්ති ළමයි වගේකුයි බැනගන්න සීන් එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ වෙලාවේ අයනකෝජිත් එතන ඉන්නවා. හැබැයි අයනකෝජි ඉන්නේ පැත්තකට වෙලා. කුෂිරා අයනකෝජියෙන් ඉල්ලා සුදෝව එයාගේ ස්ටඩි ගෲප් එකට එකතු කරගන්න කැමති කරවගන්න කියලා. අයනකෝජි ඇවිල්ලා තින්නේ සුදෝගෙන් ඒ ගැන අහන්න. මේ වෙලාවේ සී පන්ති ළමයි ටික සුදෝව බිම දාගන්නවා. ඊට පස්සේ සී පන්ති එක කොල්ලෙක් සුදෝගේ ඇහැට අනින්න ගිහලා හැබැයි යාගේ නලට තට්ටුවක් දාලා ඒක නවත්තනවා. සුදෝ ආපහු එයාලත් එක්ක රණ්ඩුවට යන්න යද්දි අපිට වෙනවා බී පන්ති එක කෙල්ලෙක් ඉතින් ඇවිල්ලා ඔය ඇති දැන් ඔක නවත්තන්න කියලා කියනවා. මේ වෙලාවේ සුදෝ ඔහේ කවුද මේකෙන් ඈත් වෙලා ඉන්නවා කියලා එයාට බයිනවා. හැබැයි මේ කෙල්ල කියන්නේ පාසලේ ශිෂ්‍යයෙක් හැටියට මගේ ඇස් ඉස්සරහා ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න බෑ. ඔයාලා දිගටම රණ්ඩු වෙන්න හිතනවා නම් මං ආරක්ෂකවන්ට කතා කරනවා. ඉතින් මේ කෙල්ලගේ නම ඉචිනෝසේ. එතකොට අර සුදෝගේ නල්ලට තට්ටුවක් දාපු කොල්ලගේ නම රියුවෙන්. ඉතින් රියුවෙන් ඉචිනෝසේට කියනවා ඉචිනෝසේ මේක රණ්ඩුවක් නෙමෙයි. මෙයා තමයි අපිව මේකට ඇදලා ගත්තේ. හැබැයි ඉචිනෝසේ නම් කියන්නේ ඔයාලා සුදෝව ඇදලා ගත්තා වගේ තමයි මට නම් පෙවුනේ. ඔයාලා දිගටම මේ රණ්ඩුව කරගෙන ගියොත් මට ඉස්කෝලේට වාර්තා කරන්න වෙනවා. මේ වෙලාවේ රියුවෙනුයි අර කොල්ලෝ දෙන්නා එතනින් යන්න යනවා. ඊට පස්සේ ඉචිනෝසේ රියුවෙන්ට ඔයාව බයිට් කරන්න දෙන්න එපා කියලා සුදෝට කියලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අයනකෝජි එතෙන්ට ඇවිල්ලා සුදෝ ඔයා කුෂිට ස්ටඩි ගෲප් එකට හේතු වෙන්න ඕන කියලා කියනවා. හැබැයි සුදෝ නම් මට ප්‍රැක්ටිස් තියනවා කියලා එතනින් යන්න යනවා. ඊළඟට අපිට වෙන්නන්නේ සුදෝ ක්ලබ් එකේ සෙල්ලම් කරනවා. හොරිකිතත් එතෙන්ට වෙලා බලාගෙන තමයි ඉන්නේ. සුදෝ සෙල්ලම් කරලා එළියට ආපු ගමන්ම සුදෝ ඔයා ඉස්කෝලේ අතාරින්න යන්නේ. ඔයාට තවදුරටත් පැසිපන්දු ක්‍රීඩා ගන්න බැරි වුණාට කමක් නැද්ද? එහෙම කියලා හොරිකිතා සුදෝට පොතක් දීලා මේ පුතේ ප්‍රධාන මාතෘකාව ටික සාරාංශ කරලා තියෙන්නේ. මං ඔයාට උගන්වන්නේ මගේ යහපත වෙනුවෙන්. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ ඔයාගේ යහපත වෙනුවෙන්. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ පරීක්ෂණයට දින දෙකකට පෙර. මේ වෙලාවේ අයනකෝජී කුෂිටයි කැන්ටින් එකේ තමයි ඉන්නේ. මේ වෙලාවේ දෙන්නම එයාට වඩා ඉහළ පන්ති එක්කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට ඔයාගෙන් උදව්වක් ඕනේ. මෙයාලා කියන්නේ අපිට අවුරුදු දෙකකට කලින් ඔයාගේ මධ්‍යම වාර විභාගේ ප්‍රශ්න පත්‍ර ටික දෙන්න. ඒගොල්ලෝ මේකට බෑ කිව්වට පස්සේ අයනකෝජියාගේ ලකුණු දීලා ගන්න ඒගොල්ලන්ගෙන් අහනවා. මොකද අපිට සල්ලි වගේ මේ ඉස්කෝලේදී වටින්නේ ලකුණු. අයනකෝජි 10000ක් දීලා තමයි මේ ලකුණු ටික ගන්න හදන්නේ. මේ වෙලාවේ ඒ කොල්ලා ඕගෙන් මටත් අවදානමක් තියෙනවා. ලකුණු 30000කට ඕන්නම් කරමු. ඊට පස්සේ කුෂිලගේ අහිංසක බැල්ම දාලා අනේ ප්ලීස් අපිට උදව් කරන්න. මේක කරගන්න බැරි වුණොත් සමහර විට අපේ යාළුවන්ව ඉස්කෝලෙන් අස් කරන්නත් පුළුවන්. මේ වෙලාවේ ඒගොල්ලෝ හොඳයි එන 25යි කියලා කියනවා. හැබැයි අයනගොල්ලෝ නම් 10000යි කියන්නේ. අන්තිමේදී ලකුණු 15000කට මේ වැඩේ කරගන්න දෙගොල්ලම කැමති වෙනවා. ඊළඟ සීන් එක අපිට වෙන්නේ කුෂිලා අයනගොජි බංගුවකට වෙලා කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ කුෂිලා අහනවා අයනගොජිකින් ඔයාට හිතනවනේ මේක හරියයි කියලා. අයනගොජි කියන්නේ බය වෙන්න එපා. ඒක පාසලේ නීති රීති වලට යටත්. කුෂිලා කියන්නේ මේක වංචාවක් නෙමෙයිද? අයනගොල්ලෝ නම් කියන්නේ ළමයි අතර ප්‍රශ්න විගණන එක සාමාන්‍ය දෙයක්. ඒත් කුෂිලා කියන්නේ මේවා ප්‍රශ්න ප්‍රශ්න. ඔයාට කීව හැකිනේ මේ පාරත් ඒ ප්‍රශ්න ටික මෙයි කියලා. අයනගොල්ලෝ නම් කියන්නේ එකම ප්‍රශ්නේ ඉන්නේ නැති වෙයි. හැබැයි ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ නැති වෙයි. මේලයි කුෂිලා කියනවා අපි සුදෝට විතරක් නෙමෙයි පන්ති අනිත් අයටත් මේක ගැන පෙන්නමු. අයනකෝජි නම් කියන්නේ දැම්මම නෙමෙයි අපි යාට පරීක්ෂණයට කලින් දවසේ මේක දෙමු. එහෙම කියලා අයනකෝජි කුෂිලා කියන්නේ ඔයාට පුළුවන් මේ ප්‍රශ්න ගත්තේ ඔයා කියලා පන්ති ළමයිට කියන්න. කුෂිලා ඒක ඔයාට අවුලක් නැද්ද කියලා අහද්දී අයනකෝජි නම් කියන්නේ මට පන්ති ළමයි ඉස්සරහ කැපිලා පේන්න ඕනේ නැහැ කියලා. ඊළඟට අපිට වෙන්නන්නේ පරීක්ෂණයට කලින් දවසේ. ඉතින් අපිට වෙනවා අයනකෝජි කුෂිලායි අර ගත්ත ප්‍රශ්න පත්‍ර ටික කුෂිලා පන්ති ඉන්න අනිත් ඔක්කොම ළමයිට බෙදලා දෙනවා. මේ වෙලාවේ පන්ති ළමයි ඔක්කොම කුෂිලාට ස්තුති කරනවා. ඊළඟ සීන් එකේ ආපුවට වෙන්නන්නේ වර්තමානයේ. ඒ කියන්නේ පරීක්ෂණයේ ප්‍රතිඵල ආපු දවසේ. හැබැයි අපිට වෙනවා පන්ති ඔක්කොම ළමයි පාස් වුණත් සුදෝ පාස් වෙලා නැහැ කියලා. සුදෝට තියෙන්නේ ලකුණු 39යි. මේලා මිස් කියන්නේ මධ්‍යම වාර විභාගේ පාස් එක දෙන්නේ 40න්. මධ්‍යම වාර විභාගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 79.6යි. ඒක දෙකට බෙදෙනවා. මෙහෙම කරපු නිසා ඔයාලා විභාගයෙන් සමත් වෙන්න නම් ලකුණු 40ක් හෝ ඊට වැඩියෙන් අවශ්‍යයි. මේලා මිස් තවදුරටත් කියන්නේ සුදෝගෙන් අපිව ඉස්කෝලෙන් අස් කරනවා. ඊපස්සේ ඉරට නැගිටලා මිස්කින් අපිට සුදෝ බේරගන්න ක්‍රමයක් නැද්ද කියලා අහද්දි මිස් නම් කියන්නේ අසමහර ලකුණක් කියන්නේ ඔයා ඉවරයි කියන එක. නීති කියන්නේ නීති. ඔයාලා ඕක අතාරින්න කියලා සබසිරා මිස් එතනින් යන්න යනවා. මිස් ගියා විතරයි අයනකෝජි එතනින් නැගිටලා මම වොෂ්රූම් එකට යන්න යනවා කියලා එතනින් යන්න යනවා. අපිට වෙනවා අයනකෝජි ඇවිල්ලා තියෙන මිස්ව හම්බෙන්න. අයනකෝජි මේ වෙලාවේ මිස්ගෙන් අහන්නේ සුදෝ බේරගන්න මගේ ලකුණු වලින් ගෙවන්න පුළුවන්ද? මේ වෙලාවේ මිස් hina වෙලා අහන්නේ ඔයාට ඕනේ මම පරීක්ෂණයේ ලකුණු ඔයාලට විකුණන්නද? මේ වෙලාවේ අයනකෝජි කියන්නේ ඔයාට පළවෙනි දවසේම කිව්වා ලකුණු වලින් ඕන දෙයක් ගන්න පුළුවන් කියලා. ඒවා මධ්‍යම වාර විභාගයේ රීති වලට සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මිස් කියන්නේ හරි මට ඔයාගේ අදහස පිළිගන්න පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ ඔයාලට මේක ගෙවන්න පුළුවන් වෙයි කියලා.
අයනකෝජි කීයක් දීලා මිස්ගෙන් අහද්දි මිස් නම් කියන්නේ ඔයා ලක්ෂයක් ගෙවුවොත් සුදෝ අස් ගන්න නැතුව තියාගන්න පුළුවන් කියලා. ඒ වෙලාව අයනකෝජි නම් කියන්නේ ඒ ගොඩක් දරුණුනේ ටීචර්. ඒතකොට මිස් නම් කියන්නේ ඒක තමයි නීතිය. ඒ වෙලාවට පේනවා හොරිගිතත් මමත් ගෙවන්නම් කියලා එතෙන්ට එනවා. ඊට පස්සේ මිස් හොඳයි සුද්දෝගේ ලකුණු මං ඔයාලට විකුණන්නම්. ඔයාලා දැන් ගිහින් එයාට කියන්න පුළුවන් එයාගේ අස්වීම අවලංගු කරා කියලා. ඒ වෙලාවේ මිස් තවත් කියන්නේ ඔයාලා හිතනවා ඩී පන්ති ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියලා. අවදාවන්ම ඩී පන්තියේ පාසලෙන් ඉදිරියට ඇවිල්ලා නැහැ. හොරිගිතා නම් කියන්නේ අපිට ඒක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මිසුත් hina වෙලා එහෙනම් මම බලන් ඉන්නවා කියලා එතනින් යන්න යනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජි හොරිගිතයි බංගුවට වෙලා ඉඳන් ඉන්නවා. ආයනකෝජි කියන්නේ ඒ පන්තියේ ලකුණු 1004ක් තියෙනවා. අපේ පන්තියට තියෙන ලකුණු 87යි. අවංකවම කිව්වොත් අපි ඒ පන්තිය ටාගට් කරන එක හීනයක් වගේ. හොරිගිතා නම් කියන්නේ මං කවදාවත් ඒක අතාරින්නේ නැහැ කියලා. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජි කාමරේ. මේ වෙලාවේ සුදෝ යමෝචි ඊකේ හොරිගිතා කුසිඩ අයනකෝජි කියන කට්ටිය පාටියක් දාන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ සුදෝ අයනකෝජින් අහනවා "ඒයි මොකද ඔයා මූණෙල්ලගෙන ඉන්නේ?" අයනකෝජි නම් කියන්නේ මට මේ පාටිය දානවට කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒත් ඒ මගේ කාමරේම තෝරගත්තේ. සුදෝ නම් මේ වෙලාව කියන්නේ මචං මේ කාමරේ කට්ටියටම ළඟයිනේ. මේ වෙලාවේ කුසිඩ අයනකෝජි ගාවට ඇවිල්ලා අහන්නේ ඔයා කොහොමද සුදෝ අස් කරන එකෙන් එයාව බේරගත්තේ? මේ වෙලාවේ අයනකෝජි නම් කියන්නේ හොරිගිතා මිස් එක කතා කරලා සුදෝ බේරගත්ත කියලා. මොකද අයනකෝජි කියන්නේ වැඩි කැපිලා පේන්න කැමති තියෙන නෙමෙයිනේ. මේ වෙලාවේ සුදෝ හොරිගිතාගෙන් ඇයියෝ අයම කරේ කියලා අහද්දි හොරිගිතා නම් කියන්නේ මං ඒක කරේ මගේ වාසියට විතරයි. මේ වෙලාවේ ළමයි හැමෝම හොරිගිතාව වර්ණනා කරන හින්දා අපිට පේනවා කුසිඩාගේ මූණ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජිට කාමරේ අස් ගන්න කුසිඩා උදව් කරනවා. මේ වෙලාවේ කුසිඩා අයනකෝජින් අහනවා ඔයා හොරිගිතා වගේ කෙල්ලන්ට කැමතිද? මම හැමදාම ඔය දෙන්න එකට ඉන්නවා දකින්නවා. අයනකෝජි නම් කියන්නේ එයා මගේ යාළුවෙක් විතරයි. කුසිඩා ඊට පස්සේ හොඳයි එහෙනම් මම කාමරේට යනවා කියලා එතනින් යන්න යනවා. මේ වෙලාව අපිට පේනවා කුසිඩා එයාගේ ෆෝන් එක අමතක කරලා තමයි යන්නේ. ඊට පස්සේ අයනකෝජි කුසිඩාගේ ෆෝන් එකත් අරගෙන එයාට දෙන්න යනවා. ඇල්ලම ඉන්නේ උඩ තට්ටුවේ. හැබැයි කුසිඩා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යන්නේ. එයා ගිහින් තියෙන එළියට. අපිට පේනවා අයනකෝජිත් කුසිඩාගේ පස්සෙන් යනවා. මේ වෙලාවේ කුසිඩා එක වැටක් ගාට ගිහලා තමසේ ලස්සන ඉන්න තමසේ ලොකුයි කියලා හිතනවාද? මම තමුන්ට වෛර කරනවා. මම තමුන්ට වෛර කරනවා කියලා අර වැඩට පයින් ගගා හොරිගිතාට බයිනවා. මුලින් ඉඳලම කුසිඩා හිටියේ ගොඩක් අහිංසක විදිහට. මුල් එපිසෝඩ් වල අපිට පේන්න තිබුණේ කුසිඩා කියන්නේ ගොඩක් අහිංසක ගොඩක් මිශ්‍රශීලී වගේම හුරතල් කෙනෙක් කියලා. හැබැයි මෙතනදී කුසිඩාගේ පර්සනැලිටි එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා කියලා අපිට පේනවා. ඉතින් අයනකෝජිත් මේ හැසිරීම හැංගිලා බලාගෙන තමයි ඉන්නේ. මේ වෙලාවම අයනකෝජිගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. ඒ සද්ද ඇහිලා කුසිඩා කවුරු හරි උතන ඉන්නවා කියලා අහද්දි අයනකෝජි "ඒ මම" කියලා එළියට එනවා. "මම ඔයාගේ ෆෝන් එක දෙන්න ආවේ." කුසිඩා මේ වෙලාව යන්නේ "ඔයාට මං කියපු දේවල් ඇහුණාද?" කුසිඩා මේ වෙලාව සම්පූර්ණයෙන්ම කතා කරන්නේ වෙනස් පුද්ගලයෙක් විදිහට. කලින් එපිසෝඩ් වල තිබ්බ වගේ මිත්‍රශීලී හුරතල් ගතියක් ඇත්තෙම නැහැ. මේ වෙලාවේ කුසිඩා අයනකෝජි කියන්නේ මේ ගැන තමුන් කාට හරි කිව්වොත් එහෙම තමුන් මේකට වන්දි ගෙවාවි. අයනකෝජි කොහොමද කියලා කුසිඩාගෙන් අහද්දි කුසිඩා නම් කියන්නේ තමුන් මාව දූෂණය කරන්න ඇදුවා කියලා මම හැමෝටම කියනවා. ඊට පස්සේ අයනකෝජි ඒක බොරු චෝදනාවක් නේ කියලා කියනවා. ඒ වෙලාවේ කුසිඩා අපෝ ඒක බොරු චෝදනාවක් නෙමෙයි කියලා අයනකෝජිගේ අත අරගෙන එයාගේ ඇඟින් තියාගන්නවා. ඊට පස්සේ කුසිඩා කියන්නේ දැන් ඔයාගේ ඇඟිලි සලකුණු මෙතන තියෙනවා. දැක්කද? ඒවා සාක්ෂි. ඊට පස්සේ අයනකෝජි කියනවා හරි මට තේරෙනවා. දැන් කරුණා කරලා මෙතනින් මට යන්න දෙන්න. ඊට පස්සේ කුසිඩා අවසරයක් කියන්නේ ඔයාට ඇහුණද? ඔයා මට ඩ්‍රෝයි වුණොත් ඔයා වන්දි ගෙවාවි. ඒත් එක්කම අපිට පේනවා අයනකෝජිත් එක්ක කුසිඩා කලින් හිටපු හැටි ගැන අයනකෝජිට මතක් වෙනවා. ඒ හිටියට වඩා සම්පූර්ණයෙන් වෙනස් පර්සනැලිටි එකක් තමයි මෙතෙන්දි කුසිඩාට තියෙන්නේ. කුසිඩා කියනවා අයනකෝජි මට ඔයා මේක ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔයා මේ දැකපු කිසි දෙයක් කිසි කෙනෙක්ට කියන්නේ නැහැ කියලා මට බොරුන් දෙන්න පුළුවන්ද? අයනකෝජිත් ඒකට ඔව් කියලා කියනවා. ඊට පස්සේ කුසිඩා අහපුව එයා හිටපු හුරතල් පර්සනැලිටි එකට හැරිලා හරි එහෙනම් දැන් අපි දෙන්නට තවත් රහසක් තියෙනවා. මේ වෙලාවට කුසිඩා කතා කරන්නේ කලින් හිටපු හුරතල් හුරුපුටි මිත්‍රශීලී පර්සනැලිටි එකකින්. අයනකෝජි ඔයා ඇත්තටම කොයි එක්කිනාද කියලා හිතද්දි මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එක බලන්න ඕන නම් දිගට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට කුසිඩා ගැන මොකක්ද හිතෙන්නේ? ඒ වගේම ඔයා අයනකෝජි වුණා නම් ඔයා මොකද්ද කරන්නේ? ඒ ගැන යටින් කමෙන්ට් එකක් දාන්න.